කොට දවසකින් වීඩියෝ එකක් දෙන්න බැරුගේ හින්දා මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලට ගේන්න ඕන කියලා. මම මේ හදන්න යන්නේ කිලෝ 1ක බටර් කේක් එකක්. මේ කේක් එක අඟල් 8 පැකට් දෙපාරක් දාලා බේක් කරගෙන තියෙන්නේ. ඒකටම කේක් එක අපි සෑන්ඩ්විච් කරගෙන ඉවර වෙලා ට්‍රම්පෝට් කරමු. මේ විදිහට පයිපින් බෑග් එකකින් අයිසින් එක වටේ දාගත්තා නම් ලේසියි. ගොඩක් අයට පුරුදු වෙන කෙනෙක්ට උනත් මේ විදිහට දාගෙන අයිසින් එක ට්‍රම්පෝට් කරගන්න එක තමයි ලේසි. ඊට පස්සේ කේක් එක වටේට මේ විදිහට ක්‍රම් කෝට් එකෙන් කවර් කරගන්න ඕනේ. මේ කේක් එක මම හදන්නේ ජපාන් යන්න බලාපොරොත්තුෙන් ඉන්න පුතෙකුටයි. ඉතින් බලන්නකො මේ කේක් එකේ අවසාන වෙනකන් මේ කේක් එක තියෙනවා. ඔයාලට කොහොමද මම මේ කේක් එක හදන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි ෆයිනල් කෝඩ් එක මේ විදිහට ගන්නවා. බලන්නකො. මේ විදිහට මේ කේක් එක හොඳ උසක් ගන්න පුළුවන් අපිට අටේ තැටියට දෙපාරක් බේක් කරලා ගත්තොත්. නැත්නම් අපි දැන් සාමාන්‍යයෙන් කිලෝ එක අඟල් 8 තැටියකට දැම්මොත් වැඩි උසක් එන්නේ. මේ විදිහට කරන්න මේක ලේසි කේක් එක උස ගන්න පුළුවන් හොඳට. ලේසි නම් මේකට කේක් එක හොඳ උසක් ගන්න පුළුවන්. මේ විදිහට මේක නීට් කරලා ඉවරනයින් පස්සේ මේක උඩගම ජපාන් අකුරු ලියලා තියෙනවා. එකටම ඒක පුළුවන් ටූත් පික් එකෙන් එකටම ලියාගෙන ඉන්න පුළුවන්. ඒක උඩ ඇඳගෙන ඉන්න පුළුවන් අකුර. ඊට පස්සේ මේ විදිහට කළු පාට බටර් අයිසින් එකෙන් අපිට පුළුවන් ඒ හැඩේ උඩ ඇඳගන්න. ඒකටම ටූත් පික් එකෙන් ඇඳගෙන හිටියනම් ලේසි. මමත් ඒක මේක ඇඳලා තියෙන්නේ. ඒ කොටස මට වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ මේ විදිහට අකුර කළු පාටින් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ මේක මම රතු පාටින් අයිසින් කරලා තියෙන්නේ. රතු පාට ස්ටානසල් එකෙන් තමයි මේ අයිසින් එක මම දාලා තියෙන්නේ. මේ විදිහට ස්ටානසල් එකෙන් මේ ඩිසයින් එක මේ අකුර අපි ඇතුළට මේ විදිහට අයිසින් ටික දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ටූත් පික් එකෙන් මේකේ අත් යන විදිහට ඉරි ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකටත් කළු පාට මේ විදිහට අයිසින් එක දාගන්න. අතු බෙදලා යන විදිහට තැන් වලට මේ විදිහට දාගන්න පුළුවන්. මේ විදිහට අයිසින් එක දාගන්න. අයිසින් එකෙන් මේ විදිහට ඉරි අඳිනවා. මේක හරිය ලස්සන ඩිසයින් එකක්. මේක හරිය ලේසි හදන්න. මේක අමාරු නෑ ඇත්තටම. බලන්නකො. අපිට ඕන විදිහට කැමති පැත්තට ඉදා ගන්න පුළුවන්. මේ මම දාන්නේ මේ මලක් මම ස්ටානසල් එකෙන්මයි දාන්නේ.